ඔබතුමා හිතනවද ඔබ තාමත් කැලේ රජා කියලා? ඔව් මම තමයි. මාව ලේසියෙන් එලවන්න බෑ. මම හොරකම් කරලා නෑ, කුඩු ගෙනල්ලා නෑ, දූෂණ නඩු නෑ. මේ රජකම දැන් වෙන කෙනෙක්ට දුන්නොත් හොඳ නැද්ද? ඔබතුමා විශ්‍රාම ගියොත් හොඳ නැද්ද? දන්න දෙයක් කතා කරන්න නංගි. ගිය සතියාව රිලවෙක් රජ වෙන්න. ඔය ගෙවල් වල වහලා කඩ කඩා ඇවිදින උන්ට පුළුවන් ද රජකම් කරන්න? පිස්සු හැදෙයි. ඔබ තමයි හොඳම ධාවන ශූරයා. මොකද හිතන්නේ ඒක ගැන? ඔව් මම තමයි. හැබැයි මට ආරංචි මට වඩා වේගෙන් චූම්පාංකාරය දුවනවා කියලා. තේරුමක් නැතුව දුවන්න එපා මිනිහෝ. ගෑනුන්ට පාන් ගන්න දීපන්. මාත් එක්ක ඉන්නවා කහතනියා. ඔබ මේ දවස්වල හරිම ජනප්‍රිය තක්කඩියෙක්. මොකද ඔබට හිතෙන්නේ? මම ඔය කිසිම දෙයකට සම්බන්ධ නෑ. මම ඔය වීඩියෝ හදන උන්ට නඩුවක් දාලා තියෙන්නේ. දැන්වත් ඔය අසමජ්ජාති වැඩේ නවත්තපල්ලා. මට රෙද්දක් ඇදගෙන පාරේ යන්න නෑනේ මෙතන. බිත්තර මිල පහත වැටීම ගැන ඔබේ අදහස මොකක්ද? අපේ ගෑනු අමාරුවෙන් දාන බිත්තරේ මෙහෙම බාල්දු වෙන්න දෙන්න බෑ. කුකුල් ස්වාමි පුරුෂයෙක් විදිහට මම මේක හෙලා දකිනවා. මාත් එක්ක ඉන්නවා ලංකාවේ වගා විනාශ කරන රිලා ප්‍රජාව කෙනෙක්. උඹලා අපිට බැන බැන හරි පොල් ගස් ටික බදු දීලා තියෙන එකට පට්ට ආදරේ. හැබැයි අපිව දූපත් වලට ගිහින් දානවා ගාගෙන එන්න එපා. ඉවසීමේ සීමාව පනිනවා. ඔබට උස නිසා ඇතිවෙන ලොකුම ප්‍රශ්නය මොකද්ද? ලොකුම ප්‍රශ්නේ ඉතින් සෙල්ෆි ගන්න එක තමයි නංගි. ගඟට නාන්න එන අයට මොකද්ද ඔබ දෙන අවවාදය? ඔයාලා බය නැතුව ගගේ මැදටම නාන්න එන්න. අපි ඔයාලා එනකන් ආසාවෙන් බලන් ඉන්නවා.